20 වෙනි ගානේ දීලා තියෙනවා යම් ස්ථානයක සරසම් සංගීත භාණ්ඩ 100ක් නිසා යම් දුරක සිටින කෙනෙකුගේ දින තීව්‍රතා මට්ටම 100ක් වේලු. එම සංගීත භාණ්ඩ වලින් 99ක් විසන්ධි කළේ නම් පෙර ස්ථානයේ එකී පුද්ගලයා නව ධ්වනි තීව්‍රතා මට්ටම අහලා තියෙනවා. කලින් වගේමයි I අනුලෝමයි P බෙදීම R වර්ගය කියලා අපි ගත්තනේ. එතකොට ඒක මෙතනට ඕනේ නැහැ. මොකද දුර වෙනස් වෙන්නේ නැහැ. ක්ෂමතාව විතරනේ වෙනස් වෙන්නේ. ඒක නිසා මම කෙලින්ම මේක ආදේශ කරලම ගන්නම්. I අනුලෝමයි P කියලා ගන්න පුළුවන් අපේ සමීකරණයට අදාළව. එතකොට මෙතන ප්‍රභව සංඛ්‍යාව 100 කියන එක 99ක් විසන්ධි කරනවා කියන දැන් එකක් වෙනවනේ. එහෙනම් ප්‍රභව ගාන 100ක් තිබ්බ එක දැන් කීයක් වෙනවද? එකක් වෙනවා. ප්‍රභව ගාන 100ෙන් බෙදෙනවා කියන්නේ මේ ක්ෂමතාවේ 100ෙන් බෙදෙනවනේ. ක්ෂමතාවේ 100ෙන් බෙදෙනවා කියන තීව්‍රතාවයත් කීයෙන් බෙදෙනවද? 100ෙන් බෙදෙන අපි කලින් ඒවා කෙලින්ම ගත්තා. ඇත්තටම සමීකරණයෙන් තමයි එන්නේ. I සමානයි P බෙදීම 4πr වර්ගයේ සමීකරණයෙන් වලට තේරුම් ගන්න පුළුවන්. තීව්‍රතාව වෙනස් වෙන්නේ කොහොමද කියලා දුර වෙනස් වෙද්දී හෝ ප්‍රභව සංඛ්‍යාව වෙනස් වෙද්දී. එතකොට මෙතනදී දුර වෙනස් වෙන්නේ නැහැ. එකම දුරේ. හැබැයි ප්‍රභව සංඛ්‍යාව 100ෙන් බෙදෙන නිසා තීව්‍රතාවයත් කීයෙන් බෙදෙනවද? 100ෙන් බෙදීමක් සිද්ධ වෙනවා. එතකොට ධ්වනි තීව්‍රතා මට්ටම 20කින් අඩු වෙන්න එපා. එහෙනම් කලින් 100 නම් දැන් කීයක් වෙන්න ඕනේද? 80ක් වෙන්න ඕනේ. ගන්න වෙන්නේ 20ට 3 වෙනි පිළිතුර. අවශ්‍ය දේවල් දාගන්න. මේ සමීකරණය දාගෙන අවශ්‍ය නම් I අනුලෝමයි P කියලා දාගන්න. එතකොට P 100ෙන් බෙදෙනවා කියන්නේ I කීයෙන් බෙදුනා වගේද? 100ෙන් බෙදුනා වගේ තීව්‍රතාව 100ෙන් බෙදෙනවා කියන තීව්‍රතා මට්ටම 20කින් අඩුවීමක් වෙනවා.